1953 වසරේ අගෝස්තු මාස 16 වන දින මීගමුව ප්‍රදේශයේදී උපත ලද සේනාධීරගේ දොන් රූබන් කැනිස්ටස් ජයලත් ජයවර්ධන මහතා මිය යන විට 59 වන වියෙහි පසු වුණා. කොළඹ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය හැදෑරූ ඒ මහතා පසුව රුසියාවේ වෛද්‍ය අංශයේ පළමු පෙළ උපාධියක් ලබා ගත්තා. වෛද්‍යවරයෙකු ලෙස වෘත්තීය දිවිය ආරම්භ කළ ඒ මහතා දේශපාලනයට පිවිසුනේ එක්සත් ජාතික පක්ෂයේ යොවුන් පෙරමුණෙන්. 1994 වසරේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තුවට තේරීපත් වූ ඔහු එම පක්ෂයේ රජයේ පුනරුත්ථාපන නැවත පදිංචි කිරීමේ සහ සරණාගත කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙසද කටයුතු කරනු ලැබුවා. දුස්තර ජයවර්ධන මහතාගේ අවසන් කටයුතු ලබන සඳුදා වැලිගම්පිටිය ශාන්ත ආනා සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.